दिल कब मरुबरे प्रकार जलता जाती कलो जलता जाती कलो බණ්ඩාරේ කොයිද මම මේ කුස්සියේ මං ඉන්නේ පේන්නේ හරි හරි එතන මං ඇවිල්ලා මේ බණ්ඩාරේ ගම කොයිද අපි හොඳ උඩ රට අප් කන්ට්‍රි හරි 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 එතකොට බණ්ඩාරයාගේ නෝනා කොයිද වයිෆ් නෝනෙක් ඉන්නේ මං කසාද වදින්න එපා අයියෝ මම දන්නේ නෑනේ මේ එතකොට බණ්ඩාරේ අඩිපුඩි ගානව නේ මගේ බල්ලවත් නැහැ ඔය බණ්ඩාරේ දුම්බොන්නේත් නැද්ද උපන් දෙයකට නැහැ හරි හරි එනනේ ඉඳලා හිටලා ඔය කාමෙලි කමටත් එක්ක අස්සිය දෙන්නේ කල්ලනවා නේ අපේ හත්පුරු පරම්පරාව එකෙක්වත් ඔය දුසිරතේ ගැලිවේ නැහැ ඒකත් එහෙම මොකද අපි කල්පනා කරන්නේ දැන් මම මේ කල්පනා කරේ තමුසේ වගේ එකෙක් මොන කරුමයකට ඉපදුනාද කියලා ඕයි මොකද්ද කිව්වේ නෑ නෑ මං කිව්වේ මේ ඔය දුසිරිත් ඔක්කොම කරන මම වගේ එකෙක් මොන කරුමයකට ඉපදුනාද කියලා ආරුමේ තමයි ඉතින් ඒක නෙමෙයි තමුසේ මොකද මේ වගේ වෙලාවක මගේ ප්‍රශ්න හැදුවේ නෑ නෑ මේ දවස්වල අපේ දුව සැට් වෙලා තියෙනවා සියලු දුසිරිතෙන්තර හොඳ දල ඇතෙකුට මොකේ නෑ 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 ඇතෙක් කිව්වට කකුල් හතර ඇතෙක් නෙමෙයි හොඳ සල්ලිකාර පුතෙක් මං ඉතින් මේ දවස්වල දුසිරිතෙන්තර අවංක මිනිස්සු ගැන පරීක්ෂණයක් පවත්වනවා ආවි දෙන්නත් එක මෙතන කයිවාර ගහුවම ගේට්ටුව බලන්නේ කවුද ගේට්ටුව බලන්න දෙයක් නෑ ගේට්ටුව තියෙන්නේ හොදට මිනිස්සුયો දැන් පැයක් තිස්සේ කවුද හෝන් ගහනවා හුට්ටා මෙහෙ බේබිලා ඔය මිනිහව කරට ගත්ත වැඩි. දැන් ඉතින් හදනවා බොරු. හදාගන්න මවින් අපේ දරුවෙක් හරියට වැඩ කරේ නැත්තම් පන්නලා දාන්න. කොයිද දුවන්? සර් පොඩ්ඩක් මේ සිදු ප්‍රමාද දෝෂය ගැන පොඩ්ඩක් සමා වෙන්න ඕනේ සර්. මම පොඩ්ඩක් ඈතක හිටියේ. දන්නේ නැද්ද මේක ඉතින් සාල වනේ වගේනේ සර්. මේ ඒ බෝම්බයක් පිපුරුවත් මෙහෙට ඇහෙන්නේ නැහැ. මේ බෝම්බයක් පිපුරුවත් එහාට ඇහෙන්නේ නැහැ. කුෂානි නෝනට මේ හෝන් එක සද්දයක් ඇහිලා. සගා හෝන් එකක් තියනවාද? හෝන් එක? ඔව්. මොන හෝන් එකක්ද ඔය? නෑ මේ නැත්නම් මේ හෝන් එකක් වගේ මේ පිමින්න පුළුවන් එක. නැත්නම් මේ සර්ට හෝන් එකක් වගේ කෑ ගහන්න පුළුවන්ද? අත මොනවද ඔය කියන බයිලා? මාර සින්දුවනේ සර් මේ කුෂානි බේබිට මේ හෝන් එක සද්දයක් ඇහිලා. අය තමුසෙට අහුන්නේ නැද්ද? මගේ අල්ල රිදෙනකම් මං ජීප් එකේ හෝන් එක ගහලා බැරිම තැන එතන දාලා ඇවිදගෙන ආවා. ඒක තමයි මම බැලුවේ. පහින් ඇවිදගෙන ආපු සර් ගාව කොහෙද හෝන් එක? සර් තාපෙන් පෙන්නද? තාප්පේ පයින් හොරෙක් කියලා හිතුවද ඔය? මම වැඩගත් විතර ගේට්ටුවෙන් ආවේ. ඒක නේ වැඩගත් මාතෘ වැඩගත් විදියට ගේට්ටුවේ. සෙතකොට ගේට්ටුවේ ඇරලා තිබුණේ. ඔව් ගේට්ටුව ඇරලා තිබුණේ. සර් ඔයගෙන මොකද මේ කම්පැනිට කම්ප්ලේන් කරන්න එපා. එතකොට මගේ ප්‍රොමෝෂන් වලට අප්සෙට් වෙයි සර් දන්නේ නැද්ද සර්? හරි. සර් හොඳ වෙලාවට සර් ආවේ. අද කිසි කෙනෙක් නෑ කුෂානි බේබි විතරයි ගෙදර. බලු බල්ලෙක් නෑ සර්. අයිද දැන් තමුසේ ඉන්නවනේ. ගිහලා බේබිට කියන මං ආවයි කියලා. තොට දෙන්න. පුචි බේබි අර මං වගේ බඩරුවට කලිසම දෙන්නේ අන්නේ මහත්තයා ඇවිල්ලා. කවුරු? අර යම් බොයිස් වෙන්න හදන නාකි කොල්ලා. ඇයි ඒ මාතර නමක් නැද්ද? නමක්ට තියෙනවද මිනිහෙකුට? නම මතක වෙන හන්ද තමයි විශේෂණ පද කිව්වේ.